හරි. 2022 අයන්න බලන්න. සීමිත සුරංග පොදු සමාගම් විසින් අලෙවි කරනු ලබන DMI නම් තොගායිතමේ DMI කියන තොගායිතමේ 2020 ජනවාරි මාසයට අදාළ තොරතුරු දීලා තියෙනවා. හරි. 2020 පේපර් එකේ දෙකේ අයන්න හොඳේ. ජනවාරි මාසේ තොරතුරු දීලා තියෙනවා. අවශ්‍ය වන්නේ පෙරපිවිසි පෙරපිට FIFO ක්‍රමයට 1.31 තොගයේ පිරිවැය. 1.31 කියලා කියන්නේ මාසයේ අවසානයේ තොගය FIFO ක්‍රමයට. දෙවෙනි ප්‍රශ්නය අහනවා FIFO ක්‍රමයට ජනවාරි මාසයේ විකුණුම් පිරිවැය. තුන්වෙනි එක අහනවා බරිත සාමාන්‍ය. බරිත සාමාන්‍ය කියන්නේ මොකද්ද? WAC weighted average cost. බරිත සාමාන්‍ය ක්‍රමයට විකුණුම් පිරිවැය. හරි? right. එතකොට බරිත සාමාන්‍ය ක්‍රමය කියලා කියන්නේ මේ මොකද්ද? FIFO ක්‍රමය කියලා කියන්නේ මොකද්ද? මුලින් ලැබිච්ච තොග ටික අපි මුලින්ම නිකුත් කරන ක්‍රමයට කියනවා මොකද්ද? FIFO කියලා. එතකොට WAC කියලා කියන්නේ මොකද්ද? WAC කියලා කියන්නේ අපි තොග නිකුත් කිරීමේදී තොග නිකුත් කිරීමේ මිල තීරණය කරන්න කොහොමද තීරණය කරන්නේ? එදාට පවතින තොගයේ වටිනාකම තොග ඒකක ප්‍රමාණයෙන් බෙදලා තමයි ගන්න. හරිද? right. බලමුකෝ කරන විදිය වැඩේ. හරි. තොග ලෙජර් දෙකක් ඇඳගමුද අපි. මුලින්ම පළවෙනි එකට ඇඳගමු FIFO ක්‍රමයට අදාළව එකේ. ඊට පස්සේ WAC ක්‍රමයට අදාළව ඒක කරමු ඊට පස්සේ. හරි. තොග ලෙජරය. දැන් මේකේ කරන්නේ මොකද්ද? FIFO එකේදී මුලින් ලැබිච්ච තොගවල මිල ගණන්ට වලට තමයි නිකුත් කිරීම කරන්නේ. හරි? right. අමතක නම් බලන්නකො ගාන කරද්දි මම එතන පැහැදිලි කරන්නම්. හරි. තොග ලෙජරයක් ඇඳගමු. right. අයිනෙන් අපි දානවා දිනය. අයිනෙන්ම දානවා දිනය. ඊට පස්සේ ලැබීම් වලට තීරු 3යි පුතා. ලැබීම් වලට තීරු 3යි. තොග ලෙජරේ ඇඳගම්. ලැබීම් වලට තීරු 3යි. තීරු 3 ඉන්නේ ප්‍රමාණය ඒකකයක මිල වටිනාකම්. right. ලැබීම්. ලැබීම් වලට තීරු 3යි නිකුත් කිරීම වලට 3යි. එහෙම යන්නේ හොඳේ. නිකුත් කිරීම වලටත් 3යි. හරි අමතක නම් පොඩ්ඩක් ඉඳලා ඉඳගන්න නැත්නම් වාට ඉඩ කේස් එකක් වෙයි. ප්‍රමාණය ඒකක මිල වටිනාකම. right. නිකුත් කිරීම. දැන් මේකේ අපි දාන්නේ පුතා මොනවාද මේ ක්‍රම දෙක මොනවාද මේකින් කරන්නේ? ගබඩාවට තොග ලැබෙන ඒවයි ගබඩාවෙන් තොග නිකුත් කරන එකයි මෙතන අපි කරන්නේ. හරි? right. අයිනෙම තීරුව ඊට පස්සේ ශේෂය. ශේෂයට තීරු 2යි FIFO ක්‍රමයේදී. ප්‍රමාණය වටිනාකම්. ශේෂය. ලැබීම් වලට තීරු 3යි නිකුත් කිරීම වලට 3යි ශේෂයට 2යි. හරි අඳගන්න බලන්න ටක් ගන්න.
අපි මේකට කියනවා තොග ලෙජරය. ගබඩා ලෙජරය කියලාත් කියනවා. හොඳේ. FIFO ක්‍රමයට හදන නිසා මම FIFO කියලා ලිව්වා. රයිට් රූල් කරගන්න රූල් කරලා ඉවරලා chat එකේ දාන්න හරි කියලා. හරි රයිට් ළමයි. මේ එතකොට 2020 ගාන අපි කර කර ඉන්නේ. මේකේ පළවෙනි එක අහන්නේ FIFO ක්‍රමයට අගතොගය. රයිට්. එහෙනම් දාගමුද අපි තියෙන ඒවා. හරි. මුලින්ම තියෙන ජනවාරි 1 අපිට වගුවේ දීලා තියෙන ටික බලන්න. ජනවාරි 1 ආරම්භක ශේෂය. හරි. ඩේට් එක දාගන්න. 1.1. හරි. මොකද්ද කියන්නේ? ආරම්භක ශේෂයේ ප්‍රමාණය 500යි. හරි. ප්‍රමාණය ගාව දාගන්න ශේෂය හොඳේ. ප්‍රමාණය 500යි. කියනවා ඒකකයක පිරිවැය 20යි. ඒකකයක පිරිවැය 20 නම් වටිනාකම කොහොමද ගන්නෙ පුතා? 500 වැඩි කිරීම 20. එහෙනම් වටිනාකම කීයද? 500 වැඩි කිරීම 20 වටිනාකම කීයද? 5 වරක් 2 10යි 0.3යි 10. right වටිනාකම 10. එහෙනම් ආරම්භක තොගය සමන්විත වෙන්නේ ඒකකයක මිල කීයෙන්ද? ඒකකයක මිල රුපියල් 20 ගානේ තමයි ආරම්භක තොගය තියෙන්නේ. හරි? ආරම්භක තොගය තියෙන්නේ ඒකකයක මිල 20 ගානේ. හරි? right. ඊළඟට ජනවාරි 5. ගැනුම් ඒකක 300යි ඒකකයක පිරිවැය 24යි. හරි. ඩේට් එක දාගමු ජනවාරි 5. දැන් මේක අපි ඇතුළත් කරන්නේ මොනවද පුතා? තොග ලැබෙන ඒවායි නිකුත් කරන ඒවායි ඒත් එක්කම තොගවල ශේෂයයි. තොග ලැබෙන ඒවා, තොග නිකුත් කරන ඒවා, තොගවල ශේෂය. හරිද? right. එහෙනම් තොග ගන්නවා කියලා කියන ලැබෙනව ගබඩාවට. එහෙනම් ගබඩාවට ලැබෙනවා ලැබීම් වල දාන්න ගැනුම් ප්‍රමාණය 300යි ඒකකයක් 24 ගාන. right වැඩි කරලා කියන්නේ 24 වැඩි කිරීම 300 වටිනාකම කීයද? 24 වැඩි කිරීම 300 වටිනාකම කීයද? කීයද? 7200යි නේද? 7200යි. right. ගනුදෙනුවෙන් ශේෂය අප්ඩේට් කරන්න ඕනේ. හරි? තොග ලැබුණා නම් ශේෂයට එකතු කරනවා, තොග නිකුත් කරා නම් ශේෂයෙන් අඩු වෙනවා. දැන් මෙතන උනේ තොග ලැබුණා. ලැබුණා නම් ප්‍රමාණයට ප්‍රමාණය එකතු කරන්න. 500ක් තිබ්බා 300ක් ලැබුණා. ලැබුණා නම් එකතු කරනවා 500යි 300යි 800යි. වටිනාකම 10000ක තොග තිබ්බා 7200ක තොග ලැබුණා. 10000යි 7200යි 17200යි. right? very easy lazy. හරි. ඊළඟ එක. ජනවාරි 12 1.12. 1.12 ඔන්න විකුණනවා. ඒ කියන්නේ ගබඩාවෙන් යනවා. නිකුත් වෙනවා. හරි? විකුණනවා කියන ගබඩාවෙන් යනවා. right. එහෙනම් ගබඩාවෙන් නිකුත් කරනවා කොච්චරද? ඒකක 400ක්. ඒකක 400ක් නිකුත් කරනවා. හරි. 400 එකපාර මෙන්න මෙහෙම දාන්න එපා. ඇයි? එකපාර දාන්න එපා. බලන්න ඕනේ දැන් අපි මේක FIFO ක්‍රමයනේ. FIFO ක්‍රමයනේ. FIFO ක්‍රමයේදී මොකද්ද කරන්නේ? දැන් මේක 400 අපිට නිකුත් කරන්න මිලක් එපේ. මොන මිලටද නිකුත් කරන්නේ? හරිද? අපි ගාව මිල ගණන් දෙකක භාණ්ඩ තියෙනවා. මොකද්ද මිල ගණන් දෙකක ඒවා කියලා කියන්නේ? මේ අපි ගාව ආරම්භක තොගය තියෙන පුතා එකක් 20 ගානේ. හරි? ඊට පස්සේ අපි තොග ගත්තා එකක් 24 ගානේ. හරි? FIFO ක්‍රමයේදී එහෙනම් මොකද්ද කරන්න ඕනේ? මුලින් තියෙන මිල ගණන් වලට තමයි මුලින්ම නිකුත් කරන්නේ. හරි? දැන් අපිට 400ක් මෙතන නිකුත් කරන්න ඕනේ. එහෙනම් අපි මුලින්ම නිකුත් කරන්නේ මොන මිලටද? රුපියල් 20 ගානේ. හරි? රුපියල් 20 ගානකින් අපිට තියෙනවා ඒකක 500ක්. එහෙනම් එතනින් 400ක් දෙන්න පුළුවන්. එතනින් 400ක් දෙන්න පුළුවන්. එහෙනම් දැන් කරන්නේ ඒක. එහෙනම් මොකද කරන්නේ? 400 නිකුත් කරනවා එකක් කීය ගානේද? වැරදි කොටු එළියුවේ. හරි. 400 නිකුත් කරනවා එකක් 20 ගානේ. ඇයි? එකක් 20 ගානේ. මේ 20 ගානේ තමයි අපිට මුලින්ම තොගය තියෙන්නේ. එතන 500ක් තියෙනවා. හරි. එතනින් 400ක් නිකුත් කරනවා. right. එහෙනම් නිකුත් කරපු එකේ වටිනාකම් බලන්න. 400 වැඩි කිරීම 20 81000යි. 400 වැඩි කිරීම 20 81000යි. හරි. ශේෂය අප්ඩේට් කරන්න. ශේෂය
නිකුත් කරා නම් අඩු කරන්න ඕනේ 800න් 400ක් අඩු කරන්න 400යි 17යි 200න් 8000ක් අඩු කරන්න 8000ක් අඩු කරන්න 9යි 200යි හරිනේ 9යි 200යි රයිට්ද හරි දැන් මෙන්න මෙතන මම මෙන්න මෙහෙම දාගන්නවා රුපියල් 20 ගානේ 500ක් තිබ්බනේ 20 ගානේ 500ක් තිබ්බා හරි ඒ 500න් 400ක් දුන්නනේ දැන් තව 20 ගානකින් 100ක් තියෙනවා මම 100 කියලා පොඩියට දාගන්නවා 20 ගානකින් තව 100ක් තියෙනවා හොඳේ දැන් ඊළඟට නිකුත් කරද්දී මුලින්ම කරන්න ඕනේ මොකද්ද ඔය 20 ගානේ තියෙන 100 තමයි මුලින්ම නිකුත් කරන්න ඕනේ ඊට පස්සේ යන්න ඕනේ මොන මිලටද ඊට පස්සේ 24 මිලට යන්න ඕනේ හරි රයිට් ඊළඟ ඩේට් එක බලන්න 1.15 1.15 මොකද උනේ ගැනුම් ඒකක 300යි ගැන් ගත්තා කියලා කියන්නේ ලැබෙනවා ගබඩාවට 300 එකක් 25 ගානේ පුතා වැඩි කරාම කීයද 7500යි හරි ලැබෙනවා නම් ශේෂයට මොකද්ද කරන්න ඕනේ ලැබීම් නම් ශේෂයට එකතු කරන්න හරි 400යි 300ක් ලැබුණා 400යි 300යි ප්‍රමාණය දැන් 700යි 9200ක තොග තිබ්බ 7500ක තොග ලැබුණා කීයද එහෙනම් උත්තරේ 16700යි 16700යි හරිනේ රයිට් ඊළඟ ඩේට් එකට යනවා 1.15 වෙනි කරේ 1.25 1.25 රයිට් ඔන්න ආයේ විකුණුමක් තියෙනවා කොච්චරක්ද විකුණුම් තියෙන්නේ විකුණුම් කියලා කියන ගබඩාවේ නිකුත් කරනවා ඒකක 300ක් ඔන්න තියෙනවා 300 එකපාරටම දානවද බබා නෑ දාන්නේ ඇයි 300 දාලා බෑ ඇයි අපි ගාව මුලින්ම රුපියල් 20 ගාන ගත්ත එකේ තව 100ක් ඉතුරුයි එහෙනම් ඒ 100 තමයි මුලින්ම දෙන්නේ 20 ගානකින් 100ක් තිබ්බා රයිට් දැන් 300ක් එපා තව 200ක් මදි එහෙනම් ඉතුරු ගාන ගන්න අපි යනවා 24 මිලට ඊළඟට තියෙන 24 මිල 24 මිලෙන් 300ක්ම තියෙනවනේ 300ක්ම ලැබුණානේ එහෙනම් 24 මිලෙන් 300ක් ලැබුණා නම් එතනින් 200ක් ගන්න පුළුවන් හරි එතනින් 200ක් ගන්නවා මොකද අපිට ඕනේ ඔක්කොම 300යිනේ හරි ඔන්න 300 නිකුත් කරන්නේ කොහොමයි 300 ගබඩාවෙන් නිකුත් කරන්න කොහොමයි 20 ගානකින් 100ක් තිබ්බා ඒක දැම්මා 24 ගානකින් 200ක් ගත්තා ඉතුරු මදි ගාන හරි 300 නේ රයිට් එහෙනම් මෙතන වැඩි කරලා බලන්න 20 ඒවා මෙතන එතකොට 2000යි 24යි මෙතන 4800යි 6800යි හරිද රයිට් ශේෂය අප්ඩේට් කරන්න නිකුත් කරා නම් අඩු කරන්න ඕනේ 700න් 300ක් අඩු කරන්න 400යි 16700න් 6800ක් අඩු කරන්න කීයද එතකොට 9900ක් ආව හරිනේ රයිට් 9900 රයිට් ඊළඟට 1.31 අන්තිම එක 1.31 1.31 ගන්නවා 200ක් එකක් 26 ගානේ රයිට් ගන්නව නම් ලැබීම් එතකොට 26 ඒවා 200ක් කීයද 5200 හරි පුතා ලැබුණා නම් ශේෂයට එකතු කරනවා 400යි 200යි 600යි 9900යි 5200යි කීයද 9900 5200 0.02 11යි 15යි නේ 15 100ද බලන්න උත්තරේ හරිද 15 100ද ඔයාට ආවේ chat එකේ දාන්න හරිද කියලා
හරි රයිට්. ඊළඟට එතකොට ප්‍රශ්නෙට උත්තරය ආවේ නැහැ. ප්‍රශ්නේ උත්තරේ මොකක්ද දාන්නේ? 1.31 තොගයේ පිරිවැය. හරි. එහෙනම් මෙන්න අපි පැත්තකින් දානවා පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ. ජනවාරි 30කට 5-4 ක්‍රමයට අගතොගය කීයද? 15100. එහෙනම් පළවෙනි එකට උත්තරේ 15100. රයිට්. දෙවෙනි ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නේ අහනවා 5-4 ක්‍රමයට. ඒ කියන්නේ මේ හදපු එකටම 5-4 ක්‍රමයටම විකුණුම් පිරිවැය. පුතා විකුණුම් පිරිවැය කියලා කියන්නේ දැන් දෙපාරක් විකුණුවානේ. නිකුත් කරානේ තොග දෙපාරක්. ඒ නිකුත් කරපු දෙකේ පිරිවැය 810යි මෙතන කීයද? 6800යි. රයිට්. ওই දෙකේ එකතුව කීයද? 810යි 6800 දෙකේ එකතුව 14800. හරි. තුන්වෙනි ප්‍රශ්නේ. තුන්වෙනි ප්‍රශ්නේ අහනවා බරිත සාමාන්‍ය WAC. හරි. WAC ක්‍රමයට විකුණුම් පිරිවැය. එහෙනම් දැන් ඒ WAC ක්‍රමයට හදාගෙන ඉන්න එපා. හරි. එහෙනම් WAC ක්‍රමයට තොග ලෙජරයක් ඇඳගමුද? හරි. තොග ලෙජර ඇඳගනිද්දි WAC ක්‍රමයට ඒකත් මේ විදිහටම යන්නේ. ලැබීම් වලට 3යි, නිකුත් කිරීම වලට 3යි. හැබැයි ශේෂයටත් 3යි. ලැබීම් වලට 3යි, නිකුත් කිරීම වලට 3යි. WAC ක්‍රමයට යද්දි ශේෂයටත් 3යි. හරි. ඇඳගන්න බලන්න එකක්. තොග ලෙජරයක්. මේක මම ඔහොමම තියන්නම්. තොග ලෙජරයක් ඇඳගෙන WAC ක්‍රමයට right WAC ක්‍රමයට හදමු පුතා. හරි. WAC ක්‍රමයේදී වෙන්නේ මේකයි. පවතින මොකද්ද? එදාට මොකද්ද? නිකුත් කරන මිල හොයාගන්නේ පවතින තොගයේ වටිනාකම අපි බෙදන තොගයේ එකක ප්‍රමාණය. හරිද? හැමතිස්සෙම එහෙම බෙදලා අර එවරේජ් මිලක් හැමතිස්සෙම හදාගෙන යන්නේ. එවරේජ් මිලක් හදාගෙන යන්නේ එදාට තියෙන එවරේජ් මිලට තමයි නිකුත් කිරීම වෙන්නේ. හරි? මේ බලන්නකෝ දැන් කරගෙන යද්දි වාට තේරෙයි. හරි. පළවෙනි එක. දැන් ශේෂය අර විදිහටම දාන්න. ශේෂය එතකොට ප්‍රමාණය අපිට 500යි ඒකක මිල 20යි. හරි? 10000යි. ඒකක මිල අපි මෙතන දානවා. හරි? රයිට්. ඊළඟ ඩේට් එක දාමු. 1.5. 1.5. තොග ගන්නවා 300ක් 24 ගාන. මේ ලැබීම් කෑල්ල යන්නේ අර විදිහටම තමයි. හරිද? 5-4 විදිහටම තමයි ලැබීම් කෑල්ල යන්නේ. මේක වෙනස වෙන්නේ මේ නිකුත් කිරීම කොටසේ සහ ශේෂයේ කොටසේ වෙනසක් තියෙනවා. හරි. එතකොට ලැබෙද්දී මේක වැඩි කරාම 7200යි. හරි. ශේෂය දාද්දි කොහොමද දාන්නේ? මෙහෙමයි දාන්නේ. බලාගන්න. 500යි 300ක් ලැබුණා. එතකොට ප්‍රමාණය 800යි. වටිනාකම 10000යි 7200 ඒවා ලැබුණා. එතකොට 17200යි. right. දැන් මෙන්න මෙතනට මිල දාන්න ඕනේ. WAC මිල දාන්නේ එදාට තියෙන තොගේ වටිනාකම තොග ඒකක ප්‍රමාණයෙන් බෙදනවා. 17200 800ෙන් බෙදලා මෙතන උත්තරේ කියන්නේ chat එකේ දාන්න. 17200 800ෙන් බෙදලා මෙතන උත්තරේ දාන්න. ඒකකයක මිල. 17200 800ෙන් බෙදුවම කීයද? විසි එකයි දශම පහයිනේ. හරි. 21.5 කියලා කියන්නේ මෙතන අපි මේ රුපියල් වලින් යන්නේ. 21.750යි. right. ඊළඟ එකට යනවා. හරි. දැන් 1.5 වෙනිදාට WAC මිල කීයද? 21.750යි. හරි. right. 1.12. 1.12. විකුණන ඒකක 400. දැන් මේක අරකින් වෙනස් වෙන්නේ. දැන් 5-4 එකේදී අපි විවිධ මිල ගණන් වලට නිකුත් කරනවනේ පුතා. මුලින් ලැබි දැන් ඉස්සලා ගත්තා රුපියල් 20 තොගේ මුලින්ම ගන්නවා. ඊට පස්සේ 20ෙන් මදි වුණොත් 24ක් ගන්නවා. ඔහොම මිල ගණන් කීපයකට නිකුත් කිරීම වෙනවා. 5-4 එක එහෙම නෙමේ. සම්පූර්ණ තොගයම එකම මිල ගන්නට නිකුත් කරන්න පුළුවන්. හරි. 1.12 400ක් නිකුත් කරනවා කියලා කියනවා. 400ක් විකුණනවා. දැන් 400 නිකුත් කරන්න මිල
මොන මිලටද නිකුත් කරන්නේ? එදාට තියෙන WAC මිල. එදාට තියෙන මිල කීයද? 21.50යි. එහෙනම් 400ම නිකුත් කරනවා 21.750ට. හරි. එදාට තියෙන දැන් එවරේජ් මිල 21.50යි. එහෙනම් 21.50 වැඩි කිරීම 400. උත්තරේ කීයද? 21.50 වැඩි කිරීම 400. කීයද? 8600. 8600. right. බැලන්ස් එක දාමු පුතා. 800න් 400ක් ගියාම 400. 17200න් 8600ක් අඩු කරාම 17200න් 8600ක් අඩු කරාම කීයද? 8600. හරි. WAC මිල දාන ටක් ගාලා 8600 400න් බෙදලා මෙතන මිල දාන්න. පවතින තොගයේ වටිනාකම තොග එකක ගානෙන් බෙදනවා. විසි එකයි 750ම තමයි. right. අපි යන විලක එකට. තේරුම් නැත්නම් අහන්න. හරි. FIFO එකේදී කරන්නේ මුලින් ලැබිච්ච මිලට මුලින්ම නිකුත් කරනවා. WAC එකේදී කරන්නේ අපි එක මිලකට සම්පූර්ණ තොගයම නිකුත් කරනවා. ඒ නිකුත් කරන මිල හොයාගන්නේ කොහොමද? නිකුත් කරන දවසට අපිට තියෙන WAC මිලට තමයි සම්පූර්ණ තොගයම නිකුත් කරන්නේ. හරි? right. 1.12 කරේ 1.15. 1.15. ගැනුම් 300යි. ගැනුම් 300 එකක් 25 ගානේ. 7500. හරි ශේෂය අප්ඩේට් කරන්න. 300ක් ගත්තනේ. 400යි 300යි එතකොට 700යි. 8600යි 7500යි එකතු කරාම කීයද? 6යි 5යි 16100. WAC මිල කියන්නේ පුතා 16100 බෙදන්න 700. 16100 700න් බෙදන්න WAC මිල හොයාගමු. එදාට තියෙන කීයද WAC මිල? right? මිල කොහොමද හොයාගන්නේ? 16100 700න් බෙදන්න 23ක් ආව මට. හරි? right. දැන් ඊළඟ දවසේ නිකුත් කිරීමක් තිබ්බොත් නිකුත් කරන්නේ මොන මිලටද? 23ට. ගබඩාවෙන් තොග නිකුත් කරන්නේ 23ට. හරි? අර එවරේජ් මිල හදාගෙන තියෙන්නේ. right. සාමාන්‍ය මිල හදාගෙන තියෙන්නේ. ඊළඟට 1.25. අන නිකුත් කිරීමක් තියෙනවා 1.25. විකුණුම් 300යි. විකුණුම් කියන්නේ ගබඩාවෙන් නිකුත් කරනවා. එහෙනම් 300ම නිකුත් කරන්නේ 23ට. 23ට. වැඩි කරලා ගන්න. 23 වැඩි කිරීම 300. කීයද? 6900යි නේ. 6900. right. නිකුත් කරා නම් අඩු වෙනවනේ පුතා. 700න් 300ක් අඩු කරාම 400. 10100න් 6900ක් ගියාම කීයද? 9200. WAC මිල බලන්න දැන් එදාට 9200 බෙදන්න 400න් 23ම තමයි හොඳේ. හරි. 23යි. right. ඊළඟට ගන්නවා 1.31. දැන් මේ ප්‍රශ්නෙට නම් මේ 1.31 දාන්න ඕනෙත් නැහැ. විකුණුම් පිරිවැය අහන්නේ. ඒ කියන්නේ විකුණුප දෙකේ පිරිවැය. මේකයි විතරයි. right. අපි මේකත් නිකම්ම දාලාම දාමු. ගැනුම් 200යි එකක් 26 ගානේ. එතන 5200යි ශේෂය අප්ඩේට් කරන්න. 400යි 200යි 600යි 9200යි 5200යි 14400යි 14400යි
600න් බෙදුවම WAC මිල එදාට 24යි. එදාට WAC මිල 24යි. හරි? right. හරි. තුන්වෙනි ප්‍රශ්නේ අහුවේ මොකද්ද? දැන් තුන්වෙනි ප්‍රශ්නේ අහුවනම් WAC ක්‍රමයට අගතොගය කියලා. එහෙනම් WAC ක්‍රමයට අගතොගය අහුවනම් මේක. අගතොගය 14400. ප්‍රශ්නේ අහුවේ ඒක නෙමෙයි. ප්‍රශ්නේ අහලා තියෙන WAC ක්‍රමයට විකුණුම් පිරිවැය. එහෙනම් විකුණුපු දෙකේ පිරිවැය මෙන්න මේ දෙක. කීයද එහෙනම් උත්තරේ? WAC ක්‍රමයට විකුණුම් පිරිවැය 8600යි 6900 එකතු කරාම කීයද එන්නේ? 0.296 15යි 15500ක් ආවා මට. හරිද බලන්න? 15500යි. right? right ලියා ගන්න.